මට සුද්ධ සිංහලෙන් කියපන් දැන් මේ ඡන්දෙ ඉල්ලන්නේ අසේලද එහෙම නැත්නම් කල්නද? කලන කොළුව නෑනේ. කලන කොළුව ආගියතක් නෑ. ආගියතක් නෑ කියලා තමයි කියන්නේ. කොහොමද බං එහෙම වෙන්නේ? දැන් මේ පහුගිය ටිකේ ගෙදර හිටියා කියලා කිව්වේ? ඒ සති දෙකකට විතර ඉස්සර ඉන්නේ ඇමතුමා. ඊට පස්සේ මොකද්ද ලොකු ආගියුමන්ට් එකක් ගිහිල්ලා. ගෙදර ලොකු කලබගැනියක් කළා. පස්සේ අසීල මුදලාලි මේ කලන කොළුව ගෙදරින් පන්නලා කියලා තමයි ආරංචිය තියෙන්නේ. කලන කොළුව ඊට පස්සේ ඉතින් ගෙදරින් එළියට බහැලා කොයිද මන් දන්නේ ඔය මේ කොයිද දුර පළාතකට ගිහිල්ලා මේ කුඹුරක් එහෙම කොටාගෙන කරගෙන ඒ ගෙවිලියෙක් එක්කලා පාඩුවේ ඒట్లా ඉන්නවා කියලා එහෙම තමයි කියන්නේ ඉතින්. මොන විකාරද බං මේ කියවන්නේ ඔබ? මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල්ද? ඒ යකා මේ සැපට හැදිච්ච පියරු බබා වගේ කෙකු. ඌ කොහෙද බං ගිහිල්ලා කුඹුර කොටන්නේ? මේ බෑන්ඩ් ගහපු එක. අනේ මන් දන්නේ නැති. එහෙම තමයි ගමේ උන්නම් කියන්නේ. මාත් ඕකේ තරම් විශ්වාස කළේ නෑ මතුමා. පස්සේ මම මොකටත් ඕක තහවුරු කරගන්න ඕනින්ද තීලක් ගෙනුත් ඇහුවා. තීලකුත් මේ කතාව එහෙම මොකක්. පස්සේ ඉතින් මම තව චුට්ටක් මේක පැහැදිලි කරමු. නයි නයි ගෙනුත් නිකමට ඇහුවා. දැන් නයි නයිත් කිව්වා ඒ කතාව ඒ විදිහටම. ඒකයි මම මතුමාට කිව්වේ. නෑ බං. ඔතන තියෙන වෙනම ගේමක්.